ඒ බං මම දැක්කේ නෑ වගේ යනවා නේ බං. අප්පට නෑ බං මේ ඔබද බං හිටියේ මෙතන. ඒ මං දැක්ක බං ඈත ඉඳන් මේ මෙතන බයිසිකලයක් තියාගෙන ඉන්නවා ඉතින් ඒ නුඹ කියලා ඉතින් ඒ ගෙනාවද බං මේක. කොහොමද බං වණ්ඩිය? ඒ සුපිරි බං. ඒ අඩෝ යම බං කොහේ හරි වටයක් යන්කෝ බං. ඵලයන් බං උඹලට දෙනවා මේවා. ඒ ඇයි බං එහෙම කියන්නේ? බලහන්කෝ උඹලා නිකන් මිනිස්සු තිරාගෙන මොනවද බං? අනික උඹලා මට හතර හරි දිනවද බං? අපි වගේ මේ බාහනවත් දෙන්න. ඵලයන් බං යන්න. අනික උඹලා අම්මලාට කොහෙද බං සල්ලි තියන්නේ? මේ වගේ වාහන නම් දෙන්න. උඹලා අම්මලා කුලි වැඩ හරි බං අවුල. ඵලයන් යන්න. පුතුනේ නිදනා මොකේ තුරුලේ සෙනෙහි කිරි කරනා රතුලේ උපනා වැටෙනා ලක්කු පොළොවේ හමනා සුළඟ පවා අගනේ නිල් වියනේ මල් පරවේ යනකිමේ සන්තෝෂයේ මොකද පුතේ උනේ? ඔය මට පුතා ගන්න හිටපන් හරිද? පුතේ කවුද ඔයන් මොනවද කිව්වේ? මම වගේ පුතා නම් ඔයා මට බයිසිකලයක් කරන් දෙන්න. අනේ පුතේ මම ඔයාලේ තාත්තා වගේ හොඳ ඉගෙනගෙන නෑ. මට ඉච්චර ලොකු සල්ලියක් ගන්න රස්සාවක් කරන්න බෑනේ. ඔයා ඉතින් හැමදාම ඔය ටික තමයි කියන්නේ. අපරාධි. තාත්තා ඉන්න දීපේ එයා කියන මට අරන් දෙනවා. ඔයාට ඉතින් එක එකයි වස්තුවල් දූ ගන්න තමයි පුළුවන්. පෙනෙනා කෙත සරුවේ දාවිතු මුතුවේ නුඹ නොමිනේ උදින පියුමේ ලය පතුලේ මාගෙන නොසිතේ එල කොහෙද බොල යන්නේ? මම මේ මුදලාලිව හම්බෙන්න යන්නේ සල්ලි ටිකක් ඉල්ල ගන්න. ඔබ කොහමද ගියාම කොච්චර ලොකා ගෙවන්නේ? එහෙන් බෑනේ බොල කෙල්ලේ. ඔබ දවසට 10නේ බං හොයන්නේ. අනුන්ගේ වතු සුද්ධ කරලා. කොහොමද ඔබ පොලියත් එක්ක ගෙවන්නේ ඒකට? හරි මුදලාලි මම කොහොම හරි ගෙවන්නම් මට සල්ලි ටික දෙන්න. බෑ බං ඔබ බෑ ඔබ දෙන්න බෑ බං. ඔබට තව එක විදියක් තියෙනවා. ඔබට පුළුවන් ද වකුගඩුව දෙන්න? කෙනෙක් වකුගඩුවක් ඉල්ලනවා ඔබට දෙන්න. ඔබට ඒක දුන්නා කියන්නේ ඔබට නයිටියක් පෙරත් බය. කොල්ලයි බයිසිකලෙක් ගත්තා. හරි මුදලාලි මගේ පුතාගේ බයිසිකලේ ගන්න පුළුවන් නම් මම ඕනම දෙයක් අත කැමතියි. හරි ඔබ කැමති නම් කෙනෙක් ඒ ගෙදරට විසි කෙනෙක් ඔබ අස්සම් කරපන්. හරි මම යනවා. හරි මුදලාලි. පුතුනේ නිදනා මොකේ තුරුලේ සෙනෙහි කිරි කරනා රතුලේ උපනා වැටෙනා ලක්කු පොළොවේ හමනා සුළඟ පවා අගනේ නිල් වියනේ මල් ගෙදර කවුද? මේ මහත්තයා කවුද? අර වකුගඩුවක් දන් දෙනවා කියලා කිව්වා. ආව් මං තමයි කකුගඩුව දන් දෙනවා කියලා. මිසි කෙනෙක් නේනවා කියලා. ආවෝ මේ මිසී දෙන්න වෙන්නේ නැහැ මලගයක් කියලා. හරි මහත්තයා එන්න ගෙට. ඉන්න මහත්තයා ඉඳ ගන්න. මිස් මෙතන අසනක් දාන්න. මිස් මෙතනින් දාන්න. එහෙනම් මිස් හෙට 10 වෙද්දි හොස්පිටල් එකට එන්න. හරි මහත්තයා. පුතුනේ නිදනා
පුතේ 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 මොකද අප්පා මගුල් කෑ ගහන්නේ? මොකද මල මොකද කෑ ගහන්නේ? එන්න පුතේ මේ සල්ලි ටික බයිසිකලයක් ගන්න. වෙන්නේ ඕවා මං ඉතුරු කරගත්තුවා. පුතුනේ නිදනා මොකේ තුරුලේ සෙනෙහි කිරි කරන රතුලේ උපනා වැටෙනා ලක්කු පොළොවේ හමනා සුළඟ පවා අගනේ නිල් වියනේ මල් පරවේ යනකිමේ සන්තෝසයේ යායට පෙනෙන කෙත්ත සරුවේ ගාවිතු මුතුවේ ආනේ මගේ පුතා ලස්සන බයිසිකලයක් ගෙනල්ලා. දින පියුමේ ලය පතුලේ මා ගැන නොසිතේ පුතු ළඟනේ මොකද මගේ බයිසිකලේ යල්ලන්නේ? අයින් වෙන්න ඔතනින් වා. කොහෙද පුතේ යන්නේ? පුතුනේ නිදනා මොකේ තුරුලේ සෙනෙහි කිරි කරන යන්නේ. කොහෙන්ද නෑ බං ගෙදර බයි යන්නේ. බයික් එකක් ගෙනාවද? ඔව් බං. මොකද බං හැමදාම ගෙදර කෑ ගහන්නේ? නෑ බං. ගෙදරටත් ඇහෙනවනේ බං. නෑ බං එයා මං ඉල්ලන කිසි දෙයක් අරන් දෙන්නේ නෑ බං. ඔය බ්‍රා රන් එයා ඉතින් දෙන්නේ අරන් බයික් දීලා එක. දෙන්නේ මට බයික් එක විතරයිනේ බං. එහෙම කියන්න එපා බං. බලයන් ඔබට බයිසිකල් අරන් දීලා දෙන්නේ. ඈ? මොකටද බං දන්නවද නෑනේ. ඒ ඔබ කොහෙද බයි යන්නේ? පුතුනේ නිදනා මොකේ තුරුලේ සෙනෙහි කිරි කරන රතුලේ අම්මේ අම්මේ අනේ අම්මේ නැගිටිනවා අම්මේ අමනා